ඔය දාමරික කල්ලි පාතාල කල්ලි ඔක්කොම ඒ කාලේ පටන් ගත්ත ඒවා තමයි. දැන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. හැබැයි මට බය නැතුව කියන්න පුළුවන් රජය උනන්දු වෙන අවංකවම මේ වැඩේ නවත්තන්න. වර්ධනය කරන්න. ඒ පාතාල කල්ලි ඊට පස්සේ මත්ද්‍රව්‍ය මේ මොකද්ද මේ ස්ථානයේ තිබුණේ පොඩ්ඩක් ඉවෙන්ට් එක ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කතා කරමු. මෙතන කොළඹ විද්‍යාල කීපයක ඉන්ටරැක්ට් ක්ලබ්ස් ඒ කියන්නේ ඉන්ටරැක්ට් කියන්නේ මොකද්ද? සමාජ සේවය කරන පාසල් වල ඒගොල්ලෝගේ සංවිධාන. ඒගොල්ලෝගේ රැස්වීමක් තිබ්බා. මම හිතන්නේ මේ සතිය ඉන්ටරැක්ට් වීක් කියලා ඉවරලා තියෙන පාසල් වල. ඉතින් මේ පාසල් වල ඒ තමයි මෙතන එකතු වෙලා ඉවරලා ඒක පැවැත්වුවේ. මටත් ආරාධනා කරා ඇවිල්ලා දේශනාවක් කරන්න කියලා සාමය ගැන. ඒක හන්දයි ඉතින් පැයක් විතර කාලයක් ගත කරා. මෙතුමාත් හිටපු හමුදා නිලධාරියෙක් එතුමා නායකත්වයේ ගැන දේශනාවක් පැවැත්වුවා. මේ කොහොමද දැන් මේ ඔබතුමාගේ දැන් ජාතික ආරක්ෂාව ලංකාවේ කොහොමද දැන් අදත් විදිහට සිදු වෙලා අපිට ආරංචියක් ආව දැන් මොන වගේ තත්ත්වයක තියෙන ජාතික ආරක්ෂාව ඒ කාලෙත් එක බලනකොට නෑ ඔක ජාතික ආරක්ෂාවම කියලා හඳුන්වන්නත් බෑ. ඔක මහජන ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මහජන ආරක්ෂා අමාත්‍යාංශයක් කියලාම තියෙනවනේ. එතකොට ඒ කාලෙත් එක්ක බැලුවා කියලා වෙනසක් නැහැ. ඔය දාමරික කල්ලි පාතාල කල්ලි ඔක්කොම ඒ කාලේ පටන් ගත්ත ඒවා තමයි. දැන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. හැබැයි මට බය නැතුව කියන්න පුළුවන් රජය උනන්දු වෙන අවංකවම මේ වැඩේ නවත්තන්න. වර්ධනය කරන්න. ඒ පාතාල කල්ලි ඊට පස්සේ මත්ද්‍රව්‍ය නමුත් ඒක ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයටම සාර්ථකව තාම සිද්ධ වෙනවා කියලා පේන්නේ නැහැ. නමුත් ඒ උනන්දුව ඒ අවශ්‍යතාවය අපි අගයන්න ඕනේ. සමහර දේශපාලනඥයන් එම් කුලප්පු වෙලා ඉන්නවා. මොකද ඒගොල්ලොත් මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ ඒ පාතාල කල්ලි එක යුරින් සම්බන්ධතාව පවත්වාගෙන ඉඳලා තියෙනවා. ඒක හන්දා පොඩ්ඩක් කුලප්පු වීමක් දකින්න පුළුවන්. දැන් ඉතින් පාතාලේ අල්ලලා ඔක්කොම මේව කරා. නමුත් තවමත් ඇයි මේ වෙලිපත් වෙන්නේ? දැන් මේක මේ පාලනය නෑ මේක ඉවර නෑ. අනිවාර්යයෙන් මේක ඉවර නෑ. එහෙම එකපාරට ඉවර කරන්නත් බෑ. ඔය කේල් බද්දර පද්මේ මදුෂුයි වගේ දෙන්නෙක් තුන්දෙනෙක් ඇල්ලුවා කියලා. ටිකක් ඇතුළට බහැලා හොඳ සැලැස්මක් ඇතුව කරන්න ඕන වැඩක්. හැබැයි කරන්න බැරි වැඩක් නෙවෙයි. තව පහසුවෙන් කරන්න පුළුවන් වැඩක්. අපි ප්‍රාර්ථනා කරනවා ඉතින් මේක සාර්ථක වෙන්න කියලා. ඔබතුමාගේ සහාය ඉල්ලුවොත් ලබා දෙනවද මේක සඳහා පාලනය කරන්න? මේමයි ඒක පාලනය කිරීමේ වාකියම දැරිය යුතු ඒ යම් යම් තනතුරු වල ඉන්න උදවියේ ඉන්නවා. මේක ඒගොල්ලන්ගේ රාජකාරියක්. ඒක හන්දා මම කැමති නැහැ ඕවට බහැලා ඉවරලා තනතුරු ලබාගෙන වරප්‍රසාද ලබාගෙන ඒගොල්ලන්ගේ රාජකාරියට බාධා කරන්න. මම හිතනවා ඒගොල්ලෝ දන්න අයුරින් උත්සාහ කරනවා කියලා පේනවා. උත්සාහය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තාම සාර්ථක නැහැ තමයි. විපක්ෂ කට්ටිය මේ 21 වෙනිදා නුගේගොඩට යන සැලසුමක් තියෙනවා. ඔබතුමාත් යනවද ඒ කට්ටියත් එක්ක සහයෝගය ලබා දෙන්න? මම මේ ඔක්කොගේ වයින් වුණානේ ගිය පාර ජනාධිපතිතුමන්ට ඉස්සෙල්ලා. ඔය කියන පිරිසගේ දේශපාලනය ගැන අවුරුදු 15ක් ඒගොල්ලෝ එක්ක හිටියා. ඒගොල්ලෝ කරන දේශපාලනය මේ රටට වැඩකුත් නැහැ, ජනතාවට වැඩකුත් නැහැ කියන එක මම අවබෝධ කරගත්ත හින්දා තමයි එතනින් අයින් වුණේ. ඒක හන්දා ඒ වගේ තැනක ගිහලා හිට ගන්න තරම් මෝඩ පුද්ගලෙක් නෙවෙයි මම. ඒ කියන්නේ මේ ආයි මේ කට්ටියට ආණ්ඩු බලය ගන්න බැරි වේද? ගන්න නොලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද අවුරුදු 75 තිස්සේ මේ රට සංවර්ධනය කරේ නැහැ. මේ දරුවන්ට මේ ළමයින්ට අනාගතයක් ගොඩනගලා ගොඩ නැගෙන රටක් නිර්මාණය කළා නැහැ. ඒක අද ආපහුත් ගෙනල්ලා මිනිස්සු කියන සුන්දර කතා අහලි වෙලා බලය දීලා වරප්‍රසාද දීලා රජ කරන්තරම් මේ රටේ ජනතාව මෝඩ වුණොත් ඒ කියන්නේ ඒ ජනතාවට හැමදාම මේ තියෙන ප්‍රශ්න ගැටලු එක්කම ජීවත් වෙන්න වෙයි. ඒක හන්ද මම ප්‍රාර්ථනා කරන්නේ මේ ප්‍රතික්ෂේප කරපුවාට නැවත බලය ලැබෙන්න ඕනේ කියලා.